ඔයත් පහුගිය දවස්වල රටේ ඇතිවෙච්ච ආපදා තත්ත්වයන්ට මුහුණ දුන්න කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. අපි කියන්න යන්නේ ඕගොල්ලන්ට දෙනවා කියලා රජය පොරොන්දු වෙලා ඉන්න 25000 ගැන. අපි කතා කරමු මේක කොහොමද ගන්නෙ? මේකට ඕගොල්ලෝ මොනවද කරන්න ඕන කියන කාරණා ටික. ආපදාවට අහුවෙච්ච ඕගොල්ලන්ගේ නිවස ජීවත් වෙන සුදුසු මට්ටමට සුද්ධ පවිත්‍ර කරගන්න ලැබෙන දීමනාවක් තමයි මේක. එතකොට මේක ලබා ගන්න පුළුවන් කාටද? ඔබ නිවසේ අයිතිකරු නම් ඔබට කොහොමත් ලබා ගන්න පුළුවන්. සහ කුලී නිවසක් නම් කුලී නිවසේ අයිතිකාරයට හෝ කුලී නිවසියන්ට මේ දෙගොල්ලටම මේ අදාළ දීමනාවට ඉල්ලුම් කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි වතු නිවාසයක් නම් අදාළ වතු නිවාසවල හිමිකරුවන්ටත් පුළුවන් මේකට ඉල්ලුම් කරන්න. සහ විශේෂයෙන්ම අනවසර පදිංචිකරුවෙක් වුණත් ඔබට මේ දීමනාවට ඉල්ලුම් කරන්න හැකියාව තිබෙනවා. මේ සම්බන්ධයෙන් ගන්න ඕන පියවර දැනටමත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා අදාළ වසම්වල ග්‍රාම නිලධාරීවරුන් දැනුවත් කරලා තියෙන බව තමයි අපිට දැනගන්න ලැබුණේ. අදාළ වසමේ ඔබේ ග්‍රාම නිලධාරීවරයා හරහා ඉල්ලුම් කරන්න ඒ අනුව ඔබේ නිවස පරීක්ෂා කරන්න එන්නේ ග්‍රාම නිලධාරීවරයා ඇතුළු කණ්ඩායමක්. ඒ වගේම කෝකඩත් කියලා ඔබේ නිවසේ ඡායාරූප නැත්නම් වීඩියෝ දර්ශන අරගෙන ඔබ ගාව සුරක්ෂිතව තියාගන්න එක වැඩිය හොඳයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් අපි කරපු විමසීම් වලදී අපිට ලැබිච්ච තොරතුරු අනුව අපිට දැනගන්න ලැබුණ දේ තමයි මේ දීමනාව ඔබට ලැබෙන්නේ ඔබේ නිවසේ පහත මාලයේ සිදුවෙච්ච හානිවලට මූලිකත්වය දීලා. අනිත් කාරණේ තමයි මේ දීමනාව ලැබෙද්දී එක නිවාසයකට එක දීමනාවක් පමණයි ලැබෙන්නේ. ඒ කියන්නේ ඔබේ නිවසේ පවුල් කිහිපයක් ජීවත් වුණත් ඔබට ලැබෙන්නේ එක දීමනාවක් පමණයි. හැබැයි එකම ඉඩමේ නිවාස දෙකක් තිබුණොත් ඒ නිවාස දෙකටම ඔබට මේ දීමනාවට ඉල්ලුම් කරන්න පුළුවන්. මෙතනදී මේ ඔබට පේන ෆෝම් එක තමයි ඔබ පුරවන්න ඕන. ඒකෙදී ඔබ ඔබේ මූලික විස්තර ඇතුළත් කරන්න ඕන. විශේෂයෙන්ම ඔබ මොන වගේ ආපදාවකටද ලක් වුනේ? ගම් වතුරටද, නායෑමකටද නැත්නම් සුලිසුලන් ආපදා තත්වයකටද කියන එක විශේෂයෙන්ම පැහැදිලිව සඳහන් කරන්න ඕන. ඒ වගේම මේ අයදුම් පත්‍රයේ තවත් තැනක් තියෙනවා. මේ ආපදා තත්ත්වය ඔබේ නිවසේ හරියටම මොන ස්ථානයටද කොහෙටද සිද්ධ වුණේ කියලා සඳහන් කරන්න. විශේෂයෙන්ම ඒක පැහැදිලිව සඳහන් කරන්න අමතක කරන්න එපා. මේකෙදී අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඔබ ගිණුම් විස්තර ඇතුළත් කරද්දී ඔබ දැනට භාවිත කරන සක්‍රියව පවතින සහ ඔබට අයත් ගිණුමක ගිණුම් විස්තරයක් පැහැදිලිව සඳහන් කරන්න. මේ ගැන දන්නේ නැති අයට දැනගන්න ෂෙයා කරන්න.